වතුරත් එක්ක ඇති වෙච්ච. ඉතින් මේ වගේ තත්වයකට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ වෙන නැත්නම් අපගේ යහපත් ජීවිතයට බලපෑමක් ඇති කරන්න පුළුවන් තවත් ගැටලුවක් තමයි මාකට් එකේ ගන්න තියෙන සමහර එළවලු සහ අපි ආහාරයට ගන්න ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එළවලු පළතුරු වගේ දේවල් සම්බන්ධයෙන් අපිට බොහෝ දුරට තියෙන්නේ ඒවයි අපිරිසිදු වීමට වඩා මොකද මෙතන සිද්ධ වුණේ ජල ගැලීම් සම්බන්ධ ව්‍යසනයක්. ඉතින් මේ වගේ එකදී ඇත්තටම එළවලු පළතුරු සම්බන්ධයෙන් එන්න පුළුවන් ප්‍රධානම ගැටලුව තමයි එළවලු පළතුරු හිඟවීම. මොකද බරපතල වූ සෞඛ්‍ය ගැටලුව මතුවෙන්නේ මාංශමය සහ සත්ව ආහාර සම්බන්ධයෙන්. මේ ප්‍රොඩක්ෂන් එක නැත්නම් නිෂ්පාදනය කියන එකට බලපෑමක් ඇති වෙලා යම්කිසි ආකාරයක හිඟවීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බරපතල කාරණයක් මෙතන තියෙනවා. කාට හරි කියන්න පුළුවන් ඇත්තටම ඉතින් මේ සත්තු මරලා නේද කොහොමත් ඒ අදාළ නිෂ්පාදන නැත්නම් මාංශමය නිෂ්පාදන සඳහා භාවිතා කරන්නේ. ඉතින් මේක රෝගී තත්ත්වයෙන් ඇති වෙන මරණයක් නෙවෙයි. හදිසි ආපදාවක් නිසා ඇති වෙන මරණ තත්ත්වයක්. ඉතින් එහෙමනම් මේ මස් භාවිතා කිරීමේ ගැටලුවක් තියනවද නැද්ද කියලා. අපි තියෙන ඕනම ව්‍යාපාරයක එතික්ස් කියලා දෙයක් තියෙනවා. ඒ එතික්ස් වලදී සාමාන්‍යයෙන් අපි මෙහෙම ව්‍යසනයකින් මරණයටපත් වෙච්ච සත්තු ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් භාවිතා කරන්නේ නැහැ. ඊට වඩා මෙතන සෞඛ්‍යමය වශයෙන් තියෙන ගැටලුව තමයි අපි දන්නා මේ සාමාන්‍ය මේ වගේ ගොවිපළක ඉතා විශාල සත්තු සංඛ්‍යාවක් එකවර ඒගොල්ලෝ නඩත්තු කරගෙන යනවා. ඊට පස්සේ අවශ්‍යතාවය අනුව ක්‍රමානුකූලව තමයි ඔවුන්ව ඒ නිෂ්පාදන නැත්නම් මාංශමය හෝ ඒ විවිධාකාර නිෂ්පාදන සඳහා ගොවිපළෙන් නිදහස් කරලා භාවිතය සඳහා ගන්නෙ. ඒතකොට මේක තුල ඒව අනවශ්‍ය විදියට ජීවිත හරණයෙන් පස්සේ මේවා රැස් කර තබා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද කාලානුරූපීව ක්‍රමක්‍රමයෙන් තමයි නිෂ්පාදනය සඳහා මේ ගොවිපළවල ඉන්න සත්තුන්ව යොමු කරන්නේ. නමුත් මේ වගේ ව්‍යසනයකදී වෙන්නේ ඉතා විශාල ප්‍රමාණයක් එකවර ජීවිතක්ෂයට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේවා තුළ යටිතල පහසුකම් වල බිඳ වැටීම, විදුලිය වගේ යටිතල පහසුකම් වල බිඳ වැටීමකුත් සිද්ධ වෙන නිසා මේකවත් මේවා සංරක්ෂණය කර ගැනීමේ හැකියාවක් නැහැ. මොකද මේ ප්‍රදේශවල විශාල වශයෙන් විදුලිය බිඳ වැටීම වගේ දේවල් සිද්ධ වුණ නිසා ශීතකරණ වගේ පහසුකම් පවත්වාගෙන යෑමත් අඩපණ වීමක් සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ වගේ කාරණා නිසා වෙන්න පුළුවන් දේ තමයි පරිභෝජනයට නුසුදුසු විශේෂයෙන්ම සත්ව ආහාර. ඒ කියන්නේ සත්ව යන් ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ආහාර. සත්ව ගොවිපළවල් ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ආහාර. මාංශමය ආහාර සහ ඒ මත පදනම් වූ ආහාර පරිභෝජන නුසුදුසු මට්ටමින් අපිට මාකට් එකේ නැත්නම් වෙළඳ පොලේ තියෙන ඉඩක් තියෙනවා කියන්නේ. මේ දේවල් තෝරන තැනකදී, මිලදී ගන්න තැනදී, ඊළඟට ගෙදර විල්ල හොදද්දී, ආහාර පිසීම සඳහා සකසද්දී සහ ආහාර අනුභව කරද්දී උනත් මේ දේවල් පිළිබඳ යම්කිසි අවබෝධයක් ඔබේ හිතේ තියෙන එක යම්කිසි ආකාරයක වැදගත් වෙන්න පුළුවන්. හැබැයි මීට අමතරව ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ අනතුරුදායක කාලය යම්කිසි ආකාරයකට ගෙවෙනකන් අපිට යම්කිසි විදියකට බ්‍රෑන්ඩ් එහෙම නැත්නම් පැකින් ප්‍රොඩක්ට්ස් වලට යනවනම් අපිට මේ ගැටලුව යම්කිසි ආකාරයක निराකරණය කරගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.